එහෙම සීන් එකේ ඉන්න ගන්න මං කැමතිම නෑ. අපිට ආඩම්බරයි එහෙම කියලා දැන් කියනවා. එයා තමයි මට ඔක දැම්මේ. ඕවා මේ ගෑනු ළමයෙක්ට සුදුසු දේවල් නෙමෙයි ඕවා කරන්නේ වෙනම කට්ටිය. බයින එක්කෙනා බයිනවා මොකක් කරත් ඩෙස් එකක් උඩ නැගලා කෑ ගහ කොල්ලෙක් වගේ දඟලනවා. ඒවා අර මට ගැළපෙන චරිත නෙමෙයි. හිතන්න ඕනේ තව ටික. දවස් දෙකකින් විතර පස්සේ මං ආයෙත් කෝල් එකක් දීලා කියන්න. අදත් ඔබව බොහෝම ආදරෙන් ගෞරවයෙන් ග්ලැමර් ටොක් ෂෝ එකට පිළිගන්නවා. අද ඔබ වෙනුවෙන් අපේ ආරාධනාව පිළි අරගෙන මෙතනට ඇවිල්ලා ඉන්නේ බොහොම කටකාර දඟකාර කෙලිලොල් චරිත වලින් අපේ ආදරය දිනා ගන්න සමත් වුණ බොහොම දක්ෂ තරුණ රංගන ශිල්පිනියක්. ඇය නමින් ශයිනි නෙත්ති කුමාර. ඉතින් අපි මේ සුහද පිළිසඳරට එකතු වෙන්න කියලා අපි ඇයට ආරාධනා කරනවා. ශයිනි බොහොම ස්තුතියි අපේ වැඩේට ආවට. මේ දවස්වල ටික කාර්යබහුලයිනේ. වාඩි වෙන්න අපි කතා කරමු. ඉතින් කොහොමද ශයිනි? හොඳින් ඉන්න. මේ දවස්වල මොනවද කරන වැඩ? මේ දවස්වල චුට්ටක් කාර්යබහුලයි. ටෙලි නාට්‍ය 4ක් ටෙලිකාස්ට් වෙනවා. ඉතින් ඒ වැඩ මගේ අනිත් වැඩ content creating වැඩ ඒවා කරගෙන ඉන්නවා. හතරම මේ දවස්වල ෂූටින් කරනවා. හතර තව එකක් ලබන මාසේ වගේ ටෙලිකාස්ට් වෙන්න තියෙනවා. ඉතින් ඒකෙත් තව පොඩි ඉතුරු වෙච්ච කොටස් වගේක් කරන්න තිබ්බා. ඉතින් ඒකෙත් වැඩ කරගෙන ඔක්කොම ටැක්සිකාරය ටෙලි නාට්‍යයේ නේහගේ චරිතය අපිට දැනට පේන විදිහට බොහොම එඩිටර් මාධ්‍යවේදිනියක් විදිහට තමයි අපිට දැනට පේන්නේ. ඒ චරිතයට ඔයා කොහොමද ලෑස්ති වෙන්නේ? කොහොමද ඔය චරිතය තේරුම් ගත්තේ? ඒ චරිතය ඇත්තටම කතා කරොත් මට ලොකු ඒ කියන්නේ ඒකට දාන්න ඕන ඉම්පැක්ට් එක අර අපි ඒ කියන්නේ අපි ඒකට ලොකු දෙයක් දාන්න ඕන සහ බලන් ඉන්න ප්‍රේක්ෂකයෝ කැමති චරිතයක්. ඒ කියන්නේ හැමෝම කැමතිනේ මාධ්‍යවේදිනියක් කියලා කියලා එකක් කරනවානේ. ඉතින් ඒකින්ද මට ඒක ගැන පොඩ්ඩක් ස්ටඩි කරන්න ඇත්තටම මේ අනුජ අයියා මතක් කරනෝනේ. එයා තමයි දැන් සමහර දවසේ දැන් එක දිගට එකම කාලේ ෂූටින් නේ. එතකොට අර අනිත් එකේ වැඩ කරලා ඊට රෑ වෙනකන් වැඩ කරලා අර ටැක්සි කාරයකට උදෙන්ම ගිහිල්ලා ඒක ගත්තාම අර දැන් අපි නොදැනුවත්කමින්ම ඊට කලින් දවසේ කරපු චරිතම එක පාටම එනවා. ඊට පස්සේ කියනවා නෑ නෑ අරකින් කැඩෙන්න කියලා එයා තමයි මතක් කරන්නේ. ඒතර තමයි මම නේ ඇත්ත කියලා. එතර පොඩ්ඩක් ඉතින් ඒක අර මං කලින් කරලා නැති කැරක්ටර් එකක්. මං ආසයි වගේ වෙනස් චරිත කරන්න අපි මේ කාලේ දකින්න චරිත නැතුව එහෙම ඉතින් ෂොක් ඉතින් ඒක. අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඒකේ නේහා මොන වගේද කියලා අපිට දැනට නම් පේන්නේ බොහොම එඩිටර් ඒ කතාව ඇතුලේ ප්‍රශ්න ගැන අර ගොඩක් ඒකට බහැලා කතා කරන්න එයා ඉතින් යාට වෙන කරදර සහ එයා ඒ ප්‍රශ්න කොහොමද ගණන් ගන්න නැතුව ඉස්සරහට යන්නේ කොල්ලෙක් වගේ චරිතයක් ඉතින් ඒක. ශයිනි පාසල් වේදිකාවේදී බොහොම දස්කම් පෙන්නපු දරුවෙක් විදිහට අපි අහලා තියෙනවා. ඒ කාලෙදිම තමයි ශයිනි ඔයාගේ පළවෙනි ටෙලි නාට්‍ය රඟපාන්නේ සුජාතා. ඒ කොහොමද ඒ අවස්ථාව ලැබෙන පොඩ්ඩක් අපි ඒක මතක් කරමු. ඇත්තටම මම මුලින්ම නාලක ස්වර්ණතිලක මේ කියන්නේ අපේ නාලක සර් තමයි දඟමල්ල ඒතර ඔය ළමයින්ගේ ස්ටේජ් ඩ්‍රාමා ටෙලි ඩ්‍රාමා කරපු ඩිරෙක්ටර් කෙනෙක් තමයි නාලක ස්වර්ණතිලක කියන්නේ. ඉතින් සර් අපේ ඉස්කෝලේට ඇවිල්ලා යාට ළමයිව ස්ටේජ් ඩ්‍රාමා එකකට තෝරගන්න ඕනේ කියලා දැන් එයා බලනවා දැන්. ඉතින් එයා බලනකොට එනකොට එයා ටීචර්ස්ලාට කියලාත් නෑ මේකකට තෝරගන්න කියලා. ඒතර ළමයි අර ලස්සන්ට ඉන්නවා. එයාට ඕනේ අර ඒ ළමයි ඒ හැටියෙම දකිනවා බලන්න. ඉතින් එයා කියන්නේ නැතුව ළමයි ක්ලාස් වලට ෆ්‍රී පීරියඩ් එකකදී ඇවිල්ලා බලන් ඉඳලා. සර් දැකලා මම හරි දඟයි ඉස්කෝලේ. ඉතින් ඩෙස් එකක් උඩ නැගලා කෑ ගහ කොල්ලෙක් වගේ දඟලනවා. ඊට පස්සේ ඇවිල්ලා කතා කරා මට මේ පොඩ්ඩක් ඉන්නකෝ එහෙම කියලා. ඊට පස්සේ මං ගිහලා ඉස්කෝවා මේ නිකන් මේ ටූර්නමන්ට් එකකට පොඩි ගේම් එකක් තියෙනවා. ඒකට පොඩි ළමයි ටිකක් හොයනවා. මම කැමතිද වැඩ කරන්න එහෙම කියලා.
මාතතින් ඒ වෙලාවේ මොකක් හරි මං කැමතියි. ඉතින් අර ඉගෙන ගන්න පීරියඩ් එක නැතුව වෙන වැඩකට ගන්න කැමතියි. ඉතින් ඊට පස්සේ හා කියලා පැනලා ඊට පස්සේ සර් තව ළමයි 4-5 දෙනෙක් හිටියා. ඒ ළමයින්ට එක එක ටොපික්ස් දුන්නා රංගපාල පෙන්වන්න කියලා. ඉතින් මට දුන්න ටොපික් එකට මම රංගපාල පෙන්නුවා. ඊට තමයි සර් තමයි සිලෙක්ට් කරලා දඟමල්ල සහ මුතු ඉස්කෝලේ කිනේ ස්ටේජ් ඩ්‍රාමා එකට මාව ගත්තේ. ඊට පස්සේ ඒකෙදි තමයි මම පළවෙනිටම රඟපෑවේ. එතකොට මට මං හිතුවා චූටි කාලේ මට තේරුණා මේක තමයි මගේ ඇඟේ තියෙන මේකට මං හරි ආසයි එහෙම කියලා. ඊට පස්සේ අපේ තාත්ති අම්මී එහෙමත් කැමතියි ගොඩක්. මං ඒ පැත්තෙන් ඒකළු දැක්කා මගේ ටැලන්ට් එක. ඊට පස්සේ අපේ ගෙදර අපේ අංකල් කෙනෙක් ඉන්න අපේ තාත්තිගේ යාළුවෙක් චරිත් අංකල් කියලා. ඒ අංකල්ට සිරසේ කන්ටැක්ට් එකක් තිබ්බා. ඊට පස්සේ එයා දන්නවනේ දැන් මම ඕවා කරනවා හැම කියලා. ඊට පස්සේ ඒ අංකල් තමයි පුංචි පැංචියකට මාව කන්ටැක්ට් කරලා මාව ඒකට දැම්මේ. ඊට මම පුංචි පැංචියකින් දැකලා තමයි සුජාතකට කතා කරේ. ඒ පළවෙනි දැන් වේදිකාවේ රංගපාලේ අත්දැකීම් තියෙනවා. ඔව්. පළවෙනියටම කැමරාවක් ඉදිරියේ රංගපාන්න කියන්නේ පුංචි කාලෙදී ඒක කොහොමද ඔයාලට දැනුනේ? මට ගොඩක් බයට වඩා මට ආස වුණේ අර කොහොම හරි ඒක අර මට දැන් හරි එක්සයිටඩ් ඒ වගේ මට කැරක්ටර් එකක් හම්බ වෙලා ඉතින් ඒ පොඩි ඒ සුජාතගේ මැද කාලේට මම ගියේ පොඩි කාලේ මම බලනවා ටීවී එකේ. ඉතින් මම දන්නවා මලිතී, ඒතර සුජාතේ කියන කැරක්ටර්ස් මම දන්නවා. ඉතින් මට හරි ආසයි ඒක අර බයට වඩා කොහොම හරි මට කරන්න තමයි ආසාව තිබ්බේ. ඉතින් කැමරා එක ඉස්සරහා ඉතින් කොහොම හරි ඇක්ට් කරා. ඉතින් පළවෙනි දවස් මතකයිද ඔයාලට? ඔව් පළවෙනි දවසේ මට තිබ්බේ මගේ අම්මට හිටපු එක්කෙනත් එක්ක කරන්න සීන් එකක්. එයා දැන් හොඳට කරනවා. මටත් ඕනේ දැන් එයා ගානට යන්න අර කරාඹුවක් මගේ උගස් කරලා ඒකෙන් මොකක් හරි එහෙම කෑල්ලක් තමයි තිබ්බේ මුලින්ම කරන්න. ඉතින් මට වුණේ දැන් යාගේ විදිහට මං චූටිනේ මටත් දැන් අර යා හයියෙන් කතා කරනවා මාත් ඒ විදිහට කතා කරනවා එහෙම. ඊට පස්සේ මාත් එක්කම හර්ෂි රසංග තමයි හිටියේ. අපි දෙන්නම ඉතින් හරි යාළුයි ඒ කාලේ ආ චූටි. ඉතින් අපි දෙන්නම අර ෆන් ඉතින් ඒක ඇක්ට් කරන එක. ෂයිනි ඔයා මේ මෙච්චර කල් කරපු චරිත වලින් ටිකක් ඔයාට සමානයි ඔයාට සමීපයි කියලා දැනෙන චරිතයක් තියෙනවද? මට සමීපයි කියලා කියන්නේ අය මං අර හරි දගයි අර මට කොල්ලොත් එක්කුණත් අර කට ගහගෙන ගිහිල්ලා එහෙම වගේ මං හිතන්නේ ඒ වගේ කැරක්ටර් එකක් මං හදවතේ කතාවේ ඕෂදී කියන කැරක්ටර් එක කරා සහ සංගීත සකුනේ කියන කැරක්ටර් එකත් අර පොඩ්ඩක් අර ඒ කියන්නේ කවුරු මොන හරි කිව්වොත් අනිත් පැත්තට මොන හරි කියනවා එහෙම නෙමෙයි අර ජොලියට ඒ වගේ මං හිතන්නේ සමීපතම කැරක්ටර් එක කියලා ගත්තොත් මට ගොඩක් හම්බුනේ ඒ වගේ කටකාර චරිත නොනිමි එකේ සචිනීගේ කැරක්ටර් එක වගේ ඒවා අර මට අර මගේ පෙනුමට අර පොඩි දඟයි අර එහෙම කැරක්ටර් එක මගේ ඇත්ත ජීවිතෙත් ඉතින් මං හරි ආසයි දඟලන්න හරි ආසයි අර බයිට් කරන්න කට්ටිය අර ඒ වගේ අර ෆන් කැරක්ටර්ස් ඉතින් තුනම මං හිතන්නේ ඒ වගේ කටකාර චරිත කියන්නේ මං වගේ තමයි. එතකොට ඒ දඟකාර කටකාර චරිත රඟපාපු ෂයිනීට හම්බ වෙනවා දාංගලයක ඊට වඩා වෙනස් චරිතයක් කරන්න. ඒකට අභියෝගයක් වෙන්න ඇති. මොකද ඔයාට වඩා ගොඩක් වෙනස් එක්කෙනෙක් නේ. ඒකට කොහොමද ලෑස්තිනේ? කොහොමද ඒකට ප්‍රිපෙයාර් වුණේ? ඒක මුස්ලිම් කැරක්ටර් එකක් නේතර මම ඇත්තටම මම A levels කළත් A level කරලා තමයි මම හරියටම මේකට ඒ කියන්නේ මම මේක කරනවා කියලා ෆුල් ෆෝකස් එක දුන්නේ. ඒතර ඊට පස්සේ තමයි මට දාංගලේ හම්බුනේ. දැන් අවුරුදු ටික කාලයක් නේතර මට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැ. සහ ඒක තමයි මගේ පළවෙනි අර ලව් කැරක්ටර් එක. අනිත් චූටි කාලේ ඒවනේ කරේ. ඒතර අර පළවෙනි ලව් කැරක්ටර් එක. ඉතින් ඒකට මට ගෙවින් එයා ගොඩක් සපෝට් එකක් දුන්නා මගේ කොල්ලට හිටපු එක්කෙනා. ඉතින් එයයි අර කතා කරන විදිහ පවා වෙනස්. එතකොට අර ටිකක් අමුතු විදිහට කතා කර මමම මිරර් ගාවට ගිහිල්ලා උදේ ෂූටින් එන්න කලින් අර ප්‍රැක්ටිස් කරලා බලන විදිහට කතා කළා. පොඩක් ටැවිල් ගතියක් එනවා මුස්ලිම් ගතියක් එනවා කියලා ෂෝල් එක දාලා ඇඳුම් ටික ඇඳලා පස්සේ මම හිතන්නේ
ඉබේ මේ තියෙන ඩයලොග්ස් එක්ක මං අර ඉබේ මේක වෙනවා මුල් කාලේ තමයි ටික පස්සේ යනකොට ටිකක් ඒකටම හුරු වුණා. ශයිනි ඔහොම ඇවිල්ලා වාට අවස්ථාවක් හම්බෙනවා චිත්‍රපටයක රඟපාන්නනේ. පොඩක් අපි ඒ ගැන කතා කරමු. ඒ අවස්ථාව ලැබුණේ කොහොමද? ඒ අත්දැකීම මේ ටෙලිනාට්‍ය රංගපාන වලට වඩා වෙනස්නේ ඒ සිනමාවේ සිනමාවේ කියන්නේ මම ඒක ඇත්තටම එක්ස්පෙක්ට් කරපු දෙයක් නෙමෙයි. මම මේ එතකොටත් මම හරීම මේ ඉස්කෝලේ යන කාලේ. ඉස්කෝලේ ගිහිල්ලා A levels කරන ගමන් මට උනුන තව ඩ්‍රාමා ගැන ඉගෙන ගන්න. මොනවා හරි ඒතර කැමරා එතකොට ඒ දේවල් ගැන ඉගෙන ගන්න. තව මම මොනවා හරි ඉම්ප්‍රූව් කරගන්න. මොකද ඒ කාලේ මට ලොකුවට මේ වගේ වැඩ තිබ්බ කාලයක් නෙමෙයි. එතකොට අපේ අම්මි දැකලා තිබ්බ සුගත් සමරකෝන් මහත්මයාගේ එයා නිකන් කෝස් එකක් වගේ නිකන් ඒ දේවල් උගන්වනවා කියලා. ඊට පස්සේ කොහොම හරි මම ඒකට ගියා සුදර්ශීකේ තිබ්බේ. ඒකට යනකොට දවස් ගානක් යනකොට ඒකට ආවා මොහානියාස් අපේ ශ්‍රී වික්‍රම රාජසිංහ ටෙලිඩ්‍රාම ෆිල්ම් එක කරපු ඩිරෙක්ටර් ඇවිල්ලා කට්ටියව දැන් තෝරගන්නවා. එයා ඒකට ඇවිල්ලා තිබ්බේ මේන් කැරක්ටර්ස් තෝරගන්න නෙමෙයි. එයා ඒකට ඇවිල්ලා තිබ්බේ නිකන් ඔය නිකන් මේන්ම ටික එයා තෝරගෙන ඉවරයි. හැබැයි එක කැරක්ටර් එකක් කියාකි ඉතුරු වෙලා තිබිලා ඒකට තාම කෙනෙක් හම්බෙලා නැහැ. ඊට පස්සේ ඒ අංකල් මාව දැකලා මට කතා කරලා ඇහුවා මේ ඔයා රංගපාලා තියෙනවද කියලා. මම කිව්වා ඔව් එහෙම කියලා. ඊට පස්සේ මට දුන්නා ඩයලොග්ස් වගේ කියන්න කියලා ඒ වෙලාවේ. ඊට පස්සේ මගේ ෆෝන් නම්බර් එක අරගෙන ගිහිල්ලා අපේ අම්මිටයි තාත්තටයි කතා කරලා මෙහෙම මේ මූවි එකක් තියෙනවා අකිල දනුද්දර සහ චුලක්ෂිත් එක්ක රඟපාන්න තියෙන්නේ. ඉතින් කියලා මං ඉතින් ඇත්තටම මම එක්ස්පෙක්ට් කරපු දෙයක් නෙමෙයි මට එකපාරටම මූවි එකක් හම්බෙයි කියලා හිතන්නේ නෑනේ. ඉතින් කොහොම හරි ඉතින් ඒකත් කරා. ඉතින් චුලක්ෂි අක්කී අකිලා අයියත් එක්ක. ඊට පස්සේ ආයෙ තාම නැද්ද චිත්‍රපටයක වැඩ කරේ? නෑ ඊට පස්සේ මට ඇත්තටම ආරාධනාවල් ආවා. ඒවාර මට ගැළපෙන චරිත නෙමෙයි. ආපු දෙකක් විතර ආවේ ලොකුවට නෙමෙයි. ඒ දෙකක් විතර අර මට ගැළපෙන ඒවා නෙමෙයි. ඒකින්ද මම ඒක තෝරගත්තේ නෑ. ශයිනි ඉස්කෝලේ යන කාලේ ඩාන්සින් කරා? ඩාන්සින් කරා. හැබැයි මගේ ෆුල් ෆෝකස් එක තිබ්බේ ඩ්‍රාමා වලට. මම ඩාන්සින් කරලා ඒකෙන් මම ඩ්‍රාමා වලට ගියා. මම ඩ්‍රාමා වලට තමයි වැඩියෙන් කැමති. ඉතින් ඩාන්සින් කරලා මැද්දේදී ඩ්‍රාමා වලට ගියේ. ඒතර දැන් මේ කතා කරපු දේවල් වලට වඩා වෙනස් අත්දැකීමක් තමයි ඔයා ලබන්නේ හිරු මෙගා ස්ටාර් එකේ. පොඩ්ඩක් ඒක මතක් කරමු අපි. මට ඇත්තටම හිරු මෙගා ස්ටාර්ස් එකට ගියත් අයියා මට උනුනා මගේ ඩාන්සින් ස්කිල් එක තව ඉම්ප්‍රූව් කරගන්න තු මට මේ අර මගේ ඩාන්සින් ස්කිල් එක මිනිස්සුන්ට පෙන්නන්න නෙමෙයි මට මාව ඉම්ප්‍රූව් කරගන්න ඕන. ඒකින්ද මම මේ සහ මගේ යාළුවා තමයි ලක්ෂිත මගේ පාර්ට්නර් ඒකේ ඩාන්ස් කරපු. ඉතින් එයාත් මගේ හොඳම යාළුවෙකින්ද මම යාගේ කතා කළා අපි කරමුද මට කතා කරා නිකන් මට දැන් වෙනස් අත්දැකීමක්නේ මට ඒකින්ද කරමු කියලා. එයාත් පොඩ්ඩක් බලලා කියන්නම් එහෙම කියලා කිව්වා. මොකද අර ඒකට අයියා ඒක කරොත් ආයි අපිට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ. ඒක අර බලනකොට අර නිකන් පොඩි වෙලාවක්. හැබැයි අර හැමදාම වැඩ ඒකේ ප්‍රැක්ටිස් කරනවා. ඒක ફોකස් කරලා කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ කොහොම හරි ඒකෙන් එහෙම තමයි කරේ. ඉතින් මම එහෙම ඩාන්සින් කම්පිටිෂන්ස් වලට ගිහිල්ලා එහෙම මට එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඒ වුණාට හරියම ඒක වෙනස් අත්දැකීමක්. මම ඩ්‍රාමා කරනට වඩා වෙනස් අත්දැකීමක් ගන්න පුළුවන් වුණා මට. පස්සේ මේකට හිරු මෙගා ස්ටාර්ස් ඇවිල්ලා. ඒකෙන් ඔයාට මේ එන ජර්නි එකට ලොකු සපෝට් එකක් හම්බුණාද? ලොකු සපෝට් එකක් කියන්නේ මම ගොඩාක් කට්ටියව මම අඳුරගත්තා. ගොඩාක් කට්ටිය අපිත් එක්ක ඩාන්ස් කරානේ කම්පිටිෂන් එකේ. එතකොට සහ ඒ කම්පිටිෂන් එක ඇතුලේ තියෙන්නේ කොහොමද? එතකොට ඒ එක්ස්පීරියන්ස් එක ගොඩාක් දේවල් කට්ටිය ඒවා බලලා මට කමෙන්ට්ස් දුන්නා. ඒකෙන් මට පොඩි ෆෑන් බේස් එකක් හැදුනා. ඉතින් මගේ ඩාන්සින් ස්කිල්ස් ඉම්ප්‍රූව් වුණා. ඉතින් ගොඩක් දේවල් හම්බුණා ඒකෙන් මට. ශයිනිට ටෙලිනාට්‍ය රසිකයෝ වගේම සෝෂල් මීඩියා එක ඇතුලේ යං ඔඩියන්ස් එකකුත් ඉන්නවා. මේක විදි දෙකක ඔඩියන්ස් දෙකක්. කොහොමද මේ දෙක බැලන්ස් කරන්නේ?
බැලන්ස් කරන්න කියන්නේ මගේ සෝෂල් මීඩියා වල ඉන්න ගොඩක් ඒ කියන්නේ මාව ෆලෝ කරන්න කැමති, මගේ ෆැෂන් ස්ටයිල් එකට කැමති. එතකොට මම දාන මොන හරි ට්‍රෙන්ඩ්ස් එක්ක යන්න කැමති. සහ මාව නිතර දෙවෙල දකින්න කැමති ක්‍රියේටිව් ඒ කියන්නේ අර නිකන් දැන් ওই ජෙන්සි ක්‍රවුඩ් එක වගේ කට්ටිය තමයි මේ ඉන්ස්ටාග්‍රෑම් එකේ ඉන්නේ. එතකොට ටෙලිඩ්‍රාමා වල කට්ටිය ගොඩාක් කතා කරන්නේ පාරතොටේ යනකොට ඒ වගේ කට්ටිය තමයි ඒ දැන් ඉන්ස්ටාග්‍රෑම් වලින් හම්බෙන ක්‍රවුඩ් එක මට පාරතොටේ යනකොට ඇවිල්ලා ඔයා නේද එහෙම කියලා කතා කරන ක්‍රවුඩ් එක නෙමෙයි ඒක ඉන්නේ. ඉතින් වෙනස් ක්‍රවුඩ් එකක්. ඒතර ඒ විදිහට මම දන්නවා ඒ වගේ තැන් දැන් කන්ටෙන්ට් ක්‍රියේටින් ඒතර ඒ වගේ තැන් වලට කතා කරන දේවල් වෙනස්. ඒ කියන්නේ ඔය ඉවෙන්ට්ස් වලට එතකොට මම යන විදිහ වෙනස්. සහ මගේ ප්‍රෝග්‍රෑම්ස් වලට එන්න එතකොට ඔය මොන හරි මොකක් හරි ඕපනින් එකකට එන්න. ඒතර ඒ වගේ දේවල් වලට යන විදිහ වෙනස්. ඉතින් ඒ දෙක එතන කඩාගන්නේ ගොඩක්ම එතන මං කතා කරන දේවල් වෙනස්. මෙතන කතා කරන දේවල් වෙනස්. අර එහෙම තමයි ඉතින් කඩාගන්නේ. අතන සෝෂල් මීඩියා එක ඇතුලේ හැන්ඩල් කරද්දී ඒක හැන්ඩල් කරන්න ඕනේ තනියම. ඒතර ඔය ක්‍රියේටිව් පාර්ට් එකට ඔයාලට සපෝට් කරන කවුරු හරි ඉන්නවද නැත්නම් ඔයා තනියෙන්ද ඔක්කොම නෑ මං ඒක ඔක්කොම මම තනියෙන් තමයි කරගන්නේ. හැබැයි මේ පැත්තේ මං යන තැන් වලට අම්මී එනවා. මගේ අපේ අයියා එනවා. ඉතින් ගෙදර කවුරු හරි එක්කෙනෙක් එනවා. අරකට ඉතින් මම තනියම තමයි. මම ඒකෙන් මං හරියම තනියෙන් වැඩ කරගන්න, තනියෙන් වීඩියෝ එඩිට් කරන්න, ඒතර හැමදේම තනියෙන් කරගන්න මං ඒකෙන් පුරුදු වෙනවා. මේකෙන් ඉතින් අම්මිලා තාත්ති ගෙදර ඉවෙන්නෙත් නැතර අම්මී එනවා මාත් එක්ක යන්න එන්න. ඒතර එතකොට ඔය සෝෂල් මීඩියා පරිහරණයේදී ඔයාගේ පෞද්ගලිකත්වයට හානි වෙන්නේ නැති වෙන්න ඔයා තියාගත්ත ලිමිට්ස් තියෙනවද? මොනවාද ඒ ලිමිට්ස්? ලිමිට්ස් තියෙනවා. අර මං කියන්නේ මොන දේ වුණත් ඩිසිප්ලින් එකක් ඇතුලේ කරොත් අපිට මං හිතන්නේ බයින එක්කෙනා බයිනවා මොකක් කරත්. හැබැයි අර බයින ප්‍රමාණය කියන්නේ බලන ඉම්ප්‍රෙෂන් එක අපි දැන් මේ වීඩියෝ එකක් හරි මොකක් හරි එකක් බලන ඉම්ප්‍රෙෂන් එක මං හිතන්නේ වෙනස් වෙනවා අපි ඩිසිප්ලින් එකකින් සහ ඒ වීඩියෝ එක ක්‍රියේටිව් විදිහකින් කරොත් මං හිතන්නේ බලන ඔඩියන්ස් එක වෙනස් වෙනවා. අපි වෙනස් ඒ කියන්නේ ඒ ඔඩියන්ස් එක අල්ලන්න ඕනේ වෙනස් විදිහට. එතකොට අර අපි ඒ ඩිසිප්ලින් එකෙන් සහ ඒ එඩිටිං ස්කිල්ස් සහ අර මගේ ස්ටයිල් එක වෙනස්නේ. ඒතර මගේ ස්ටයිල් එකට කැමති මිනිස්සු තමයි මගේ බලන්නේ. ඒතර එතනින් වෙනස් වෙනවා. කැමරාවෙන් පිටදී ඒ කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී නිලියක් ඒ නිලියක් කියන එක මේන්ටේන් කරන්න ඕනේද? නැත්තම් සාමාන්‍ය අනිත් අය වගේම ඒ කියන්නේ අයියා කියන්නේ කැමරාවෙන් පිටදී පිට සාමාන්‍ය එදිනෙදා මෙහෙම ඒක මම ගොඩක් කැමති කැමරාවෙන් කට් කිව්වට පස්සේ මම වෙන්න. ඒ කියන්නේ මට අදාළ නෑ. ඒ කියන්නේ මං ඒ ඉන්න විදිහටම තමයි ඉන්නේ. ඒ වුණාට අර දැන් අපි දිහා මිනිස්සු බලනවා හරි නැත්නම් මිනිස්සු අපි වැරදි වැඩක් කරා ඒ කියන්නේ එහෙම ඉම්ප්‍රෙෂන් එකක් දෙන්න බෑනේ. ඒතර ගොඩක් වෙලාවට ගිහිල්ලා ඒ දේවල් කන්සන්ට්‍රේට් කරගෙන අර අපි මෙහෙමත් ඉන්න ඕනේ අපි දිහා කවුරු අඳුරන එක්කෙනෙක් බැලුවොත් අපි ගැන වැරදි ඉම්ප්‍රෙෂන් එකක් හිතන්න බෑ කියලා එහෙකත් ඔළුවේ තියාගෙන හැබැයි අපි අරකට බැලන්ස් කරගෙන අපිම වුණා නම් හරි. ශයිනී ඒක වෙනම දෙයක් අමුතු දෙයක් කරන්නේ නැහැ. ඔයා කැමරාවෙන් එළියේදී. ඔව් මම තමයි. ඒ කියන්නේ මට කවුරු ඇවිල්ලා කතා කළා නේ කියලා මන්නේ ආනේ ඇත්ත අරනියා එහෙම. අරනියා ආඩම්බර වෙලා මන් නිලියක් මේ දැන් කියලා එහෙම සීන් එකේ ඉන්න ගන්න මං කැමතිව නෑ. right. සාමාන්‍යයෙන් ශයිනී ජනප්‍රිය වුණාම ඕනම පුද්ගලෙක් නිලියෙක්ට නළුවෙක්ට හැමෝම ආදරය කරනවා. ගොඩාක් අය ආදරය කරනවා. එතකොට එහෙම කෙනෙක් වුණාම එයාට සැබෑ ආදරයක් හොයාගන්න අමාරුයි නේද? කවුද ඇත්තටම මට ආදරය කරන්නේ කියලා. මොකද ඔයා ඒ ගැන හිතන්නේ? ඒක ඇත්ත. දැන් මම ඒකට නිකන් උදාහරණයක් දෙන්නම්.
මං ඉස්කෝල යන කාලෙදී මට මාර විදිහට ටීචර්ස් ලගෙන් නිකං ඩ්‍රාම කරනවා කියලා හරිම අපූ මෙයා මේ ඇයි ඩ්‍රාම කරනවා මෙහෙම කියලා මට මාර විදිහට තිබ්බා ඉස්කෝලෙන් සහ සමාජයේ අර නිලියක් මෙයා නිලියක් වෙන්න යන්නේ කියලා කිව්වහම අර එක පිස්සුද ඇයි නිලියක් වෙන්නේ එහෙම කියලා අපේ අම්මිලා තාත්තිලට පවා ඒ කියන්නේ එපා පිස්සුද ඕවා මේ ගෑනු ළමයෙක්ට සුදුසු දේවල් නෙමෙයි ඕවා කරන්නේ වෙනම කට්ටිය කියන එක මට ගොඩාක් ඒක වැදුන දෙයක්. ඒ කියන්නේ ඒ කියන්නේ පොඩි කාලෙමදීනේ මම ඒක කරන්නේ. ඒතර අපේ අම්මිට තාත්තිට ගොඩක් අය බැන්න මේ ළමයා පොඩි ඇයි ඕවට යවන්නේ මේ දැම්ම එහෙම නෑ එහෙම කියලා අර ටැලන්ට් එක ගැන හිතන්නේ නෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක කියන්නේ නිකන් මාර දෙයක් ඒකට ගෑනු ළමයෙක් යන්න හොඳ නෑ එහෙම කියලා. හැබැයි දැන් මං එතනට ගිහිල්ලා මම මගේ දේ හදාගෙන මගේ කැරක්ටර් එක හදාගෙන ඒ ඩිසිප්ලින් එකක් එක්ක කාගෙන්වත් එහෙම කතාවක් අහගෙන නැතු ඉන්නකොට බැනපු හැමෝම මට ඉස්කෝලේ බැනපු හැමෝමත් දැනටත් අනේ අපි මාර විදිහට බලනවා ඔයාගේ ඒවා මේ මාරයි මගේ ෆේස්බුක් එකේ ෆොටෝස් අපි දැනගත්ත ඔයා ඒ පැත්තෙන් යයි කියලා මේ අපිට ආඩම්බරයි එහෙම කියලා දැන් කියනවා ඒ දවස්වල කවුරුත් මට පුෂ් කරේ නැහැ මගේ ගෙදර අය ආරෙන්න මට ඒ පැත්තෙන් යන්න කියලා දැන් මම ඒ තැනට ආවට පස්සේ හැමෝම නිකන් වාව්වා මාරයි එහෙම කියලා දැන් කියනවා. එතකොට දැන් මම අහන්නේ දැන් ඔය අතරේදී ඔයාට කවදා හරි ඔයාට ආදරය කරන කෙනෙක් හොයාගන්න උනත් ඔය කතාව ප්‍රශ්නයක් වෙනවනේ. ඔව් ඉතින් මගේ දැන් කලින් දැන් මූණු වෙනස් වෙනවා වගේ ඉතින් නිකන් දැන් කලින් මට එහෙම එපා කියලා දැන් නිකන් මාව දැක්කහම ආදරෙන් කතා කරන කට්ටියක් ඉන්නවා. හැබැයි මාත් එක්ක පොඩි කාලේ ඉඳන් අර නෑ එහෙම කියලා ආදරය කරන කට්ටියක් ඉන්නවා. ඒක මං හිතන්නේ හරි අමාරුයි ඒක හොයාගන්න අපිට මේ දැන් එළියට බහලා යනකොට අනේ කියලා කතා කරන මනුස්සයා ටික දවසකින් නිකන් ඇත්ත මූණ නෙමෙයිනේ අපිට පෙන්නන්නේ. අර අපි ඒ තැන හින්දා සමහරක් වෙලාවට අපිට නිකන් හොඳින් කතා කරනවා වෙන්නත් පුළුවන්. හරි ෂයිනි අපි පොඩ්ඩක් මේ කතා කරන විදිය වෙනස් කරලා වෙනස් විදිය දේවල් ටිකක් කතා කරමු. ෂයිනි වැඩියෙන්ම කැමති ඉන්ස්ටාග්‍රෑම්ද ටික්ටොක්ද? ඉන්ස්ටාග්‍රෑම්. ඇයි? මට මුලින්ම මම පටන් ගත්තේ ඉන්ස්ටාග්‍රෑම් නේ. ඒකෙන්ද ඉන්ස්ටාග්‍රෑම්. එතනද ගොඩක් ෆෑන්ස්ලා ඉන්නේ ටික්ටොක් එකේ. දෙකේම ඉන්නවා. ඉන්ස්ටාග්‍රෑම් එකේ මං හිතන්නේ මට ඊට වඩා ෆෑන් බේස් එකක් ඉන්නවා. සහ මම මුලින්ම පටන් ගත්තේ ඒකෙන් තමයි මං කන්ටෙන්ට් ක්‍රියේටින් මං හදාගත්තේ. ෂයිනි ඔයාට අවස්ථාවක් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් එකක් තමයි ලංකාවේ හොඳම අධ්‍යක්ෂකවරයෙක් යටතේ චිත්‍රපටයක ප්‍රධාන චරිතය රඟපාන. අනිත් එක තමයි ඉන්දියාවේ හොඳම වර්ගයේ අධ්‍යක්ෂකවරයෙක් යටතේ සුළු චරිතයක් රඟපාන. ඔය දෙකෙන් කොයි එකද තෝරගන්නේ? සුළු චරිත. මම හිතන්නේ මම ලංකාවේ එක තෝරගනි හොඳම අධ්‍යක්ෂකවරයෙක්. ඔයා දැන් ගොඩක් වෙලා හිතුවානේ. ඔව්. මොනවාද හිතුවේ දේවල්? නෑ මං හිතුවේ මට මුලින්ම ආවේ පළවෙනි ඒ කියන්නේ ලංකාවේ එක තමයි. ඊට පස්සේ මම හිතුවා ඉන්දියාවටත් යන්න පුළුවන් නම් කියලා. ඊට පස්සේ මට හිතුණා කමක් නෑ. මම ලංකාවේ හොඳ තැනකට ඉඳලා ඊට පස්සේ ඉන්දියාවට යන්න පුළුවන් කියලා. ලංකාවේ අධ්‍යක්ෂකවරයාගේ වැඩේ තමයි තෝරගන්නේ. ලංකාවට. වාට නිවාඩු දවසක බොහොම වේකින් ඉන්න වරුවක යාළුවෙක් කතා කරනවා හොරර් ෆිල්ම් එකක් බලන්න යන්න. එමන් නැත්තම් ඒක වාට අතහැරලා පුළුවන් කිසිම වැඩක් නොකර හොඳට නිදා ගන්න. ඔයා ওই දෙකෙන් කොයි එකද තෝරගන්නේ? මම යාළුවෙක් එක්ක ෆිල්ම් එකක් බලන්න යන එක. හේතුව කියන්නේ? හේතුව මට නිදා ගන්නත් ඒ කියන්නේ නිින්ද නෑනේ. ඉතින් අපිට ඒකින්ද එහෙමත් කැමති. හැබැයි මම හරිම රිලැක්ස් වෙනවා මූවීස් බලුවාම. මම හරි කැමති මට ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච ගමන් මගේ ඉන්න යාළුවෝ ටිකක් යාළුවොත් එක්ක මූවී එකක් බලන්න යන්න කොහේ හරි ගිහලා කන්න. ඒතර hina වෙනවා අපේ ස්ට්‍රෙස් ඔක්කොම යනවා මං හිතන්නේ. ඉතින් ඒක තමයි මං ආසයි.
හරි. දැන් ඔයා රංගන ශිල්පිනියක් නෙමෙයි කියලා හිතන්නකෝ. හරි. ඔයාට හම්බ වෙනවා මෙන්න මේ chance දෙකකින් එකක් ගන්න. එකක් Lonely Planet වගේ ජනප්‍රිය ලෝක ප්‍රසිද්ධ travel channel එකක traveler විදියට වැඩ කරන්න. අනිත් එක තමයි ඔයා කැමතිම රටක හොඳ ස්කූල් එකක primary teacher කෙනෙක් විදියට වැඩ කරන්න. ඔය දෙකෙන් කොයි එකද තෝරගන්නේ? අයියෝ දෙකම බැරිද? බෑ ඔයාට එකයි දෙන්න පුළුවන්. අරක දන්නවනේ ඉතින් Lonely Planet කිව්වම මම දැන් ඒක මං කරයි කියලා. ඒක කරයි කියලා. ඒ තරම් ආසයි travel වල. ආසයිවන් ලෝකේ රටවල් වලට යන්න. ඒතර ඒකට මං කැමති ලයිෆ් එක දවසින් දවස වෙනස් වෙන දේවල් කරන්න මං කැමති. එනට ආසයි නේද ප්‍රයිමරි ටීචර් කෙනෙක් විදියට? මම ඉගෙනගෙන තියෙන්නේ මම ටීචින්. මම බබාලට හරි ආසයි. මට යාළුවත් එක්ක ඉන්නකොට මට කිසිම නෑ ඒක ඒ වුණාට ඒක හරි අර මගේ එක නෙමෙයි කියලා මට ඇඟෙන් තාම අර මං අර බබාලට ආස වුණාට ඒක කරාට මං මොනවා නතර කැමරාව ඉස්සරහා මොකක් හරි කරනකොට තමයි මං ආස ඒ දේ කරන්න. ඒ කියන්නේ මට හිතෙන්නේ මම රඟපාන එක මං හරි ආසාවෙන් කරනවා. මට නිදිමතයි ටයර්ඩ් ඒ කියන්නේ අමාරුයි. හැබැයි ගිහිල්ලා ස්ක්‍රිප්ට් එක දීපු ගමන් මට එනවා නිකන් මොකක්ද නිකන් ආසාවක්. ඉතින් දැන් ඕක කියද්දි මට තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. දැන් මේ වෙලේ ඔයාට අර වගේ රටක හොඳ channel එකකින් ඒ විදිහේ channel එකකින් කතා කරොත් ඉතින් ඔයා මේ ඔක්කොම දාලා යනවද? අනේ වද්දා දොන්නේ හිතන්න ඕනේ තව ටික. දවස් දෙකකින් විතර පස්සේ මං ආයෙත් කෝල් එකක් දීලා කියන්න. right. ෂයින් travel කරනකොට ඔයා වැඩිපුරම කරන්න කැමති මොනවාද? adventures ද නැත්නම් ඇඩ්වෙන්චර්ස් කියන්නේ මං ඒවටත් කැමතියි. මම කැමති අර එක පැරෂූට්ස් එතකොට ඔය නිකන් ඔය බන්ජි ජම්පින් උඩින් පයින්නේ ඒවා කරන්නත් කැමතියි. මම හරි ආස ලස්සන තැන් බලන්න යන්න. එක එක විදිහේ තැන් එක එක අපි දැකලා නැති තැන්. එතකොට මං හරි ආසයි තව ඒ රටවල් මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ. එතකොට දැන් අපේ ලයිෆ් එකට වඩා වෙනස් නේ ඒගොල්ලෝ ජීවත් වෙන විදිහ. ඒගොල්ලෝ මොනවා කනවද දන්නේ නැහැ. අර ඒ වගේ දේවල්. ඉතින් මං හරි ආසයි මං ඒගොල්ලෝ රටවල් වලට ගියාම ඒගොල්ලොත් එක්ක කතා කරනවා. එයාලගේ අහනවා. එයාලගේ ලයිෆ් එක අපිට වඩා ගොඩාක් වෙනස්. ඒතර එහෙමත් ඉන්නවනේ. ඒතර ඒගොල්ලොන්ගේ ජීවිත කොහොමද කියලා මං හරි ඉන්ට්‍රස්ටිං ඒ වගේ දේවල්. දැන් ෂයිනි මේ වෙනකොට රටවල් කීයකට විතර ගිහිලා තියෙනවද? දැන්ට රටවල් 8ක් 9ක් විතර. ඒ ටිකෙන් ඔයා කැමතිම එක්ස්පීරියන්ස් එක මොකක්ද? මං කැමතිම එක්ස්පීරියන්ස් එක මම පෝලන්ඩ් වල ගිහිල්ලා චුරි ළමයින්ට ටීච් කරා. ඔව්. මං හිතන්නේ ඒ කාලේ තමයි මට දැන් උනත් කිව්වොත් ආපහු මොන කාලෙටද යන්න කැමති කියලා මං කියන්නේ මං ඒ රට හිටපු කාලේ තමයි කියන්නේ. ඔය ගිහිල්ලා ඔය දැන් පැරෂූට් වලින් එනවා ඒ වගේ දේවල් කරලා ඒකෙනුත් ඔයා කැමතිම එක මොකක්ද? එහෙම කරලා තියෙන ඒවා. මට තව බාසයි ඒක බලන්න මට අර කැමතිම කියලා එකක් තාම නැහැ. මට එක එක ඒවා තව try කර බලන්න. ෂයිනි අපි ඒ වගේ ගමේ විස්තර ඉස්කෝලේ විස්තර ටිකක් කතා කරමු. දැන් යහන් බලන්න මොකද්ද? වාගේ ගම මොකක්ද? ගම මම ඉන්නේ උගේගොඩ. නුගේගොඩ තමයි. ඉස්කෝලේදී සිරිමා බණ්ඩාරනායක විද්‍යාලය. පාසල් කාලේ ඉතින් ඒ නාට්‍ය ආරංගනය තමයි මගේ ඉස්කෝලේ අනිත් වැඩවලට නෙමෙයි. ඒ වැඩවලටත් ඒව හැබැයි මං ආස වුණේ ස්ටේජ් ඩ්‍රාමා ගන්න ඒක සමස්ත ලංකා කම්පිටිෂන්ස් එක ඒවා තියෙනවා. තව ඩාන්සින් ඒ ගමම්ම එක ඒවා තියෙනවා. ඒවා නටනවා. ඉතින් ඒ පැත්තට තමයි වැඩිපුර කැමති වගේ. ඔය පාසල් කාලේදී අයියාගේ ආදර හුටපටයක් හින්දා ඔයා අකරතැබ්බයකට මුහුණ දුන්න නේද? ඔව්. අයියා හිටියට කමක් නැහැ කියන්නේ. එයා තමයි මට ඔක දැම්මේ. තාම මං හිතන්නේ මේ මැඩම්ලා හිතන් ඉන්නේ මගේ ලව් ලෙටර් එකක් තමයි අහුනේ කියලා. මෙයාගේ
අපේ අයියාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉඳලා අපේ ඉස්කෝලේ ඒ අක්කිට දෙන්න කියලා මට ලව් ලෙටර් එකක් දුන්නා. ඒ ලෙටර් එක මම ගිහිල්ලා පොත පෙන්නනකොට මැඩම්ට බිමට වැටුණා. ඒ මැඩම්ට ඒක අහුවලා ඒ මැඩම් හිතුවේ මම මේ වැරදි නම් දාගෙන කොල්ලොන් වන්දගෙන අර අපේ තියෙනවනේ අපේ ඉස්කෝලේ තියෙන මෙහෙම දැක්කම ලුක් එකකින් තමයි ළමයාව ජජ් කරන්න. ඒතර දැන් මාව දැක්ක ගමන් හිතලා ඉවරයි මෙයාට කොල්ලෝ 1000ක් විතර ඉන්නවා. මෙයා මේක තමයි කරන්නේ. මේම කරලා කියලා හිතුවා දැන්. ඊට පස්සේ මම ඉස්කෝලෙන් අවුට් වෙනකම් මොකු උනේ ග්‍රේඩ් 9 වල විතර. මම තව අවුරුදු ගාණක් ඉස්කෝලේ හිටියන්නේ. ඒ ලෙවල්ස් ඉවර වෙනකම් මේ මැඩම් මාව දැක්කම මේ අර ලව් ලෙටර් එක හම්බෙච්ච මේ ළමයා කියනවා. අයියා ගැන කතා කරපු ඉඳ පවුලේ විස්තර ටිකක් කතා කරමු. අම්මා තාත්තා මොනවද කරන්නේ? තාත්ති බිස්නස් කරන්නේ. අම්මී ගෙදර ඉන්නේ. වැඩියෙන්ම රංගපානකට කැමති අම්මද තාත්තද? දෙන්නම කැමති. දෙන්නම එක වගේ. දෙන්නම එක වගේ කැමති. තාත්තිත් කැමති, අම්මිත් කැමති. දෙන්නම එකම වගේ කැමති. මේ වෙනකොට ශයිනි ලංකාවේ ජනප්‍රිය තරුණ නිලියක්. එහෙම ජනප්‍රිය නිලියක් විදිහට ඔයා මේ ශේෂ්ත්‍රයට එන්න ආසාවෙන් ඉන්න ගෑනු ළමෙක්ට දෙන පණිවිඩය මොකක්ද? මං කියන්නේ මේකට ආසයි නම් මේ ශේෂ්ත්‍රයට ආසයි නම් රඟපාන්න කැමති නම් අතාරින්න එපා. ඒ කියන්නේ මම දැන් අර කලින් කිව්වා වගේ අයට රඟපානවා කියලා ඇත්තටම අපේ ඉස්කෝලේ ගත්තත් මගේ යාළුවෝ ගත්තත් සමහර මගේ යාළුවෝ ඉන්න මාර දක්ෂයි ඒගොල්ලෝ රඟපාන්න සහ එයාලා කැමති මාර විදිහට රඟපාන්න. හැබැයි එයාලා රඟපාන්න එන මේ ෆීල්ඩ් එක ගැන ඒගොල්ලන්ට දීලා තියෙන්නේ හරිම බ්ලැක් ඉමේජ් එකක්. නිකන් මිනිස්සු නිකන් ඒක ගැන හරිම වැරදි විදිහට හැමෝම කතා කරන්නේ. ඊළඟ ෆැමිලි වලින් ඒ කියන්නේ සපෝට් එකක් නැහැ. මම අද මෙතන ඉන්නෙත් මගේ ෆැමිලි එකකින් මට සපෝට් එක දුන්න හින්දා. නැත්තම් මගේ අම්මයි තාත්තයි කියනවා නෑ යන්න එපා. මම මේක වාට ලව් කරන්නේ නැහැ කියලා ඉතින් මට කරන්න බෑනේ. මම කියන්නේ ඒකට කැමති නම් කොහොම හරි ඒක හිතන්න එපා මේක වැරදි තැනක් මේකෙන් ගෑනු ළමයෙක්ට එන්න හොඳ නෑ එහෙම කියලා. මං කියන්නේ තමන් ඩොක්ටර් කෙනෙක් වුණත් ඉංජිනේර කෙනෙක් වුණත් තමන් කොහේ හිටියත් තමන් හැසිරෙන විදිහ, තමන්ගේ ඩිසිප්ලින් එක, තමන් කතා කරන විදිහ සහ තමන් අඳින පළඳින විදිහෙන් තමයි ඒව ඔක්කොම රැඳිලා තියෙන්නේ. ඒතර ඒ ෆීල්ඩ් එක අදාළ නැහැ ගෑනු ළමයෙක්ට මං හොඳින් ඉන්නවා මම මේ ෆීල්ඩ් එකට ගියොත් තමයි මං හොඳ වෙන්නේ එහෙම කියලා. මං හිතන්නේ තමන් හොඳ ඩිසිප්ලින් එකකින් හිටියොත් ඕන තැනක ගිහින් ඉන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා මුල් කාලේ ඕන කෙනෙක්ට එක තමන් කවුද කියලා දන්නේ නැහැනේ. එතකොට තමන් වැරදි විදිහට හිටියොත් ඕනම ෆීල්ඩ් එකක කට්ටිය වැරදි විදිහට එන්න පුළුවන්, වැරදි විදිහට කතා කරන්න පුළුවන්. හැබැයි තමන් ගිහිල්ලා ටික කාලයකට නෑ මම මෙහෙම කෙනෙක් නෙමෙයි මම මේ වගේ කෙනෙක් කියලා මිනිස්සුන්ට තේරෙන්න ගන්නකොට ඕනම තැනක මිනිස්සෙක් හැමෝම හොඳයි සලකන්නේ. මම මේ ෆීල්ඩ් එකේ දැන් අවුරුදු 12ක් 13ක් විතර ඒත් මට තාම එහෙම කොයිම දවසකවත් වැරදි විදිහට කිසිම දෙයක් වෙලා නැහැ. කවුරුත් මාව වැරදි විදිහට එහෙම මට කරදරයක් වෙලා නැහැ. මම හරිම සතුටෙන් හැමෝම මට හොඳට සලකනවා. මම හරිම හොඳින් ඉන්නවා. මං හිතන්නේ ඒක තමන් කරන ෆීල්ඩ් එක නෙමෙයි ඒක තමන් අතේම තමයි තියෙන්නේ. තමන් කොහොමද මේ දේවල් කරගන්නේ කියලා. හොඳ පණිවිඩයක් ශයිනිගෙන් ලැබුණේ. ඔබත් මේකට එන්න ආසාවෙන් ඉන්නවා නම් ඔබේ බය නැති වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ශයිනි ඔයාගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔයාට ඒගොල්ලෝ ගැන දැනෙන දේ කියන්න මම ඔයාලට දෙන අවස්ථාවක්. ඇත්තටම ඉතින් මං එයාලා හින්දානේ එයාලට මං ගොඩාක් ආදරෙයි තෑන්ක් කරනවා සහ මාව එළියේ දැක්කහම මනත් එක්ක ඇවිල්ලා ගොඩාක් කට්ටිය හරිම ආදරෙන් හරිම මට කවුරුත් එහෙම බැනලා නැහැ. හැමෝම මට හරි ආදරෙයිලි. ඒ කියන්නේ හැම ෆෑන් කෙනෙක්ම. ඉතින් මගේ හැම කෙනෙක්ටම thank you so much. දිගටම මගේ ටෙලිඩ්‍රාමාස් බලන්න, මගේ දේවල් වලට ලයික් කරන්න. එතකොට ඒවා දිගටම බලන්න. මං ඔය ගොඩක් දේවල් වලින් එක ජයග්‍රහණ ගත්තාම ගොඩාක්
කට්ටිය මට කතා කරලා විශ් කරනවා. ඉතින් ඒ හැම කෙනෙක්ටම thank you. ඉතින් යාළුවා හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. මට ඒ ආදරේ හැමදාම දෙන්න. හරි ග්ලැමර් ටොක් ෂෝ කණ්ඩායමත් එක්ක මේ ගත කරපු මොහොත ගැන වට මොකද හිතෙන්නේ? මේ මගේ ෆස්ට් ඉන්ටර්විව් එක. ඔව්. එහෙමද? ඔව් මම එහෙම මේ ඒ කියන්නේ එහෙම කතා කරන ඒ කියන්නේ TV programs හැරෙන්න මම එහෙම YouTube ඒවට එහෙම ගියේ නැහැ. අයියා කතා කරාම අයියාගේ එක මම ගිහිල්ලා බලලා ඒක මං කැමති හිතලා තමයි මං ආවේ. ඉතින් ඒක මං ආව විදිහට මට හොඳයි ඒ කතා කරන්න හම්බුණා ගොඩක් දේවල්. හොඳයි වෙනස් අත්දැකීම්. ඉතින් ෂයිනි අද ඔයා එනවා කිව්වම පියෝනීර්ස් ලාට gift voucher එකක් කියලා තියෙනවා. ඔයාට පුළුවන් ආගේ නීර්ස් තවත් ලස්සන කරගන්න. ගිහිල්ලා ඒ වගේම අපේ ග්ලැමර් ටොක් ෂෝ කණ්ඩායමම ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට බොහොම ආදරෙන් සුබ පතනවා. ආයි හොඳ වැඩකුත් එක්ක මේ විදිහට අපි හම්බෙමු. Thank you so much. ඉතින් ෂයිනිත් එක්ක අද මේ ගත කරපු මොහොත ඔබට රසවත් ඒ වගේම ගොඩක් දේවල් දැනගන්න ලැබුණ අවස්ථාවක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔබ තවමත් අපව subscribe කරලා නැත්නම් අද අපිව subscribe කරන්න. මේ වගේ දක්ෂයෙක් එක්ක ආපහු ඔබව මුණ ගැහෙන්න ආදරණීය බලාපොරොත්තු ඇතුව අදට ඔබෙන් සමු ගන්නවා.